පේපර්ස් දෙකක් සාකච්ඡා කරා. කලින් මේ පේපර්ස් අපේ රියදුරු පියස YouTube channel එකේ තියෙන පේපර්ස් දෙකක්. අපි මේ පේපර්ස් ගෙස් පේපර්ස් හතරක් තමයි අපි දැනට තියෙන්නේ. ඒතකොට ඒ ගෙස් පේපර්ස් හතරෙන් අපි පේපර්ස් දෙකක් දැනට සාකච්ඡා කරලා ඉවරයි. ඒ දෙක පුළුවන් ඔයගොල්ලන්ට අපේ YouTube channel එකට ගිහලා බලන්න. ඊට අමතරව අපේ දැන් මේ යන්නේ තුන්වෙනි පේපර් එක. ඒ කියන්නේ A3 කියන පේපර් එක. අපි A1 A2 කියන පේපර්ස් දෙකම සාකච්ඡා කරලා ඉවරයි. ඊට අමතරව ඔයගොල්ලන්ට පුළුවන් අපේ පේපර්ස් ටික මෙතනින් ඩිස්කෂන් එක බලලා ඕගොල්ලන්ට පුළුවන් අපේ ridhrupisa.lk වෙබ්සයිට් එකේ තියෙනවා quiz online quiz exam එකක්. ඕගොල්ලෝ පුළුවන් එතනින් ගිහිල්ලා ඒ online quiz එකක් කරන්න තවත් ඔයගොල්ලන්ගේ දැනුම වැඩි කරගන්න. හරි අපි මුලින්ම පළවෙනි ප්‍රශ්නට යමු. මේක ප්‍රශ්න 35 තියෙනවා කලින් වගේම තමයි. ප්‍රශ්න 35 තියෙනවා. ඒකෙන් අන්තිම ප්‍රශ්න පහ බලවන ප්‍රශ්න පහක්. ඊටු ප්‍රශ්න 40ම සහැල්ලු ප්‍රශ්න 40ක්. ඒතර සහැල්ලු ප්‍රශ්න 40න් කලින් වගේම 30ක් හෝ දිරට හරියන්න ඕන සහැල්ලු කෙනෙක් නම් බරවන කෙනෙක් නම් සහැල්ලු ප්‍රශ්න 45 සහැල්ලු ප්‍රශ්න 40න් 30ක් හෝ 30ට හරියන්න ඕනි. බරවන පහෙන් 3ක් හෝ 3ට වඩා හරියන්න ඕනි. ඒක කලින් වගේ තමයි මේ වගේ උදාහරණයක් දීලා තියෙනවා පේපර් එක කරන්නේ කොහොමද කියලා. හරි අපි පළවෙනි ප්‍රශ්න කියොත් මේ පළවෙනි ප්‍රශ්නේ මේකේ තියෙන්නේ කලින් පේපර්ස් දෙකේම මට මතක විදිහට මේක තිබ්බා. A1 A2 කියන පේපරේ මේක ඇවිල්ලා මේ ආරක්ෂා කරන මැදි දුම්රිය හරස් මාර්ගයක් කියන තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඉදිරියෙන් කියලා කොටසක් නෑ මේකේ. මොකද හේතුව මේක අඳුරු ඇඟිලි සංඥාවක් නෙමෙයි හින්දා. ඒකට මේකේ තියෙන්නේ ඉදිරියෙන් කියලා කොටසක් නෑ. මේකේ තියෙන්නේ අඳුරු ඇඟිලි සංඥාවක් නෙමෙයි මේක. ඒකට මේකේ මේ කතරයක් රතු පාටින් මෙහෙම තියෙනවා නම් ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ මේක අඳුරු ආරක්ෂා කරන මැදි දුම්රිය හරස් මාර්ගය කියන තමයි මේකේ උත්තරේ වෙන්නේ. මේකේ උත්තරේ ඇවිල්ලා 1ට 4ක්. දෙකට ගියොත් මේක අපි කලිනුත් කතා කරා මේ රතු පාට අවුට්ලයින් එකක් තියෙන මේ රවුම ඇතුලේ නැද හිස්. නැද හිස් නම් මේ පාර වසා ඇත. ඒ කියන්නේ පාර වහලා තියෙන්නේ. හිස් කියලා කියන්නේ මේ වගේ මන සංඥාවක් තිබ්බොත් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ මේකෙන් කියන්නේ මාර්ගය වසා ඇත කියලා. මේකේ මේ සංඥාව කියන්නේ ඒකයි. ඊට පස්සේ තුන්වෙනි එකට ගියොත් මේක මේ කහ පාට පස්සේ මේ කළු පාටින් තියෙන්නේ මේක අනතුරු අඟීමේ සංඥාවක්. ඒතර කහ පාට අවුට්ලයින් එක කහ පාට බෑග්ග්‍රවුන්ඩ් එකේ කළු පාටින් තමයි තියෙන්නේ. ඒතර මේක මේ නිකන් වාහනයක් තියෙනවා. වාහනේ මේ පාර නිකන් ලිස්සලා වගේ තියෙන්නේ. ඒතකොට මේක නිකන් ලිස්සන සුළු මාර්ගය ඉදිරියෙන් වගේ අදහසක් තමයි මේකේ තියෙන්නේ. මේ තියෙන්නේ හතරවෙනි උත්තරේ. මේ අන්තිම ඇඟීමේ සංඥාවක් කියලා කියන්නේ අනිවාර්යෙන් මේ සංඥාව කියන දේ ඉදිරියෙන් තමයි තියෙන්නේ. ඒතර මේ ඉදිරියෙන් කියලා තියෙනවා නම් මේ අනිවාර්යෙන් මේ උත්තරේ අනිවාර්යෙන් අන්තිමේට ඉදිරියෙන් කියලා කොටසක් එන්නම ඕනේ. ඒතර මේ තුනට උත්තරේ 4. 4ට ගියොත් මේ බලන්න මේ පාරවල් දෙකක් මෙහෙම වෙන පාරවල් දෙකක් මෙහෙම එකට වෙලා තියෙන්නේ. ඒතර මේ දෙකට කියන්නේ අපි ද්විත්ව කියලානේ. එතකොට අපි දෙකට කියන්නේ ද්විත්ව. එතකොට ද්විත්වරත මාර්ගයේ අවසානයේ ඉදිරියෙන් කියන උත්තරේ කියන්නේ 4ට 3. පහට ගියොත් මේ පහේ තියෙන නිකන් වටරමක් වගේ. ඒ කියන්නේ රතු පාට අවුට්ලයින් එකක් යනවා. සුදු පාට පස්සේ මේ කළු පාටින් තියෙනවා. නිකන් ඔය ඊතල මෙහෙම එකට එකින් එකට නිම තියෙනවා රවුමක් වගේ. මේක ඇවිල්ලා අනිවාර්ය වටරවුම කියන. කියන්නේ මේක දැන් උත්තර හතරට ගියොත් එහෙම අනිවාර්ය වටරවුම ඉදිරියේනි එකිනෙක හරහා ගමන් කරන මාර්ග ඉදිරියේනි අනිවාර්ය වටරවුම ඉදිරියේනි. දැන් මේ දෙක ගත්තොත් එහෙම මෙන්න මේ උත්තරේ ගන්න බෑ කොහොමවත්. ඒ වුණාට මෙන්න මේ උත්තර තුන ගන්න පුළුවන් වගේ හිතනවා. කියන්නේ මේ උත්තර තුනම හරි වගේ හිතනවා. මේ 1 2 4 කියන එක උත්තරය හතර. ඒ වුණාට මේකේ මේ හරිම උත්තරේ දැන් මේ හතරෙන් උත්තරේ ගන්න බෑ. මොකද මේ ඉදිරියෙන් කියලා කෑල්ලක් කරනවා. ඉදිරියෙන් කියලා කෑල්ලක් එන්නේ කියන්නේ නැහැ නේ. අනුතර ඇඟිලි සංඥාව කරන ඉදිරියෙන් කියලා කෑල්ලක් එන්නේ. මේක දැන් විධාන සංඥාවක් වගේනේ. ඒතකොට මේ විධාන සංඥා කියලා එහෙම හතරෙනි උත්තරේ තුන්වෙනි උත්තරේ තයින් කරාන් පස්සේ අපිට 1 2 තමයි ඉතුරු වෙන්නේ. 1 2 උත්තරෙන් ඒකේ දෙවෙනි උත්තරේ ගන්න බෑ. මොකද ඉදිරියෙන් කියලා කොටසක් එන හින්දා. එතකොට හරිම උත්තරේ තමයි 1. එතකොට පහට 1 තමයි උත්තරේ. 6ට ගියොත් එහෙම මෙහෙම ඇවිල්ලා මෙහෙම හැරෙනවා. හරිද? ඒ කියන්නේ පොඩි කොටසක් මේ විස්තරයට ගිහිල්ලා තමයි හැරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මේකෙන් කියන්නේ ඉදිරිය මම පැත්තට හැරවිය යුතුයි කියලා. ඒ කියන්නේ විධාන සංඥාව. ඒ කියන්නේ මේක මෙහෙම ඇවිල්ලා තමයි මෙහෙම හැරිලා තියෙන්නේ. නිකන් සාමාන්‍ය මෙහෙම තියෙන්න පුළුවන්. කියන්නේ ඉදිරියට යන්න වගේ එකක් තමයි ඒකෙන් කියන්නේ. මේ සංඥාව මෙන්න මේ කළු පාට වස්තුවේ මේ හැරෙන්නේ නැතුව මෙන්න මෙහෙම කෙලින් තියෙන්න පුළුවන්. එහෙමත් මේ ඉදිරියට යන්න කියලා තමයි කියන්නේ. ඒකෙන් මේකෙන් කියලා කියන්නේ ඉදිරියට ගිහිල්ලා වම් පැත්තට හැරෙන්න කියලා තමයි කියන්නේ. ඉදිරියට ගිහලා වම් පැත්තට හැරෙවිය යුතුයි කියලා තමයි මේකෙන් කියන්නේ. 6ට 1 තමයි උත්තරේ. 4ට ගියොත් එimhe හතේ තියෙන මේ නලා ශබ්ද කිව්ව තහනම් කිරීම මේක ඇත්තට තහනම් සංඥාවක්. මේකත් මේ තියෙන රතු පාට මේකෙන් රතු පාට අවුට්ලයින් එක ගිහින් මේ කපලා තියෙනවා. මේ කළු පාට බලන්න ඔයගොල්ලන්ට පේනවා මේ නලාවක් තියෙනවා. ඒත් මේක අනිවාර්යයෙන්ම තහනම් සංඥාවක්. මේ බලන්න මෙතන එළි තිනවා. මෙතන 7ට 4 තමයි උත්තරේ. විධාන සංඥාව කියලා කියන්නේ මෙන්න මේ වගේ එකක්. තොරතුරු සංඥාව කියලා කියන්නේ තොරතුරු සංඥාවක් නෑ මේකට පාගින් කියලා කියන්නේ. පී අකුර විතරක් තියෙන ඉල් පාට පසුබිම. ඒක තොරතුරු සංඥාවක්. එතකොට විධාන සංඥාවක් අඳුර ඇඟීමේ සංඥාවක් කියලා කියන්නේ මෙන්න මේ වගේ කරලා අඳුර ඇඟීමේ සංඥාවක් කියලා කියන්නේ. කහ පාට පසුබිම මේ කළු පාටින් තියෙන එක.
8 වෙනි ප්‍රශ්නට යමු. 8 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ නිකන් මෙහිම එකක් තමයි තියෙන්නේ. බලන්නකො. මෙන්න මෙහිම ඇවිල්ලා මෙන්න මෙහෙම වැලමිටක් ආගෙන තමයි හැරලා තියෙන්නේ. නිකන් වැලමිට වගේ මේක නිකන්. එතකොට මේ වැලමිට වංගුවක් තමයි තියෙන්නේ. එතකොට අපි මේක දිශාව හොයාගන්නේ මෙන්න මේ හිසෙන්. මෙන්න මේ ඊතලයේ ඉදිරි කොටසෙන් තමයි අපි දිශාව හොයාගන්නේ. එතකොට මෙතන තමයි අපි දිශාව හොයාගන්නේ. මෙන්න මෙහෙම ඇවිල්ලා මෙහෙම තමයි තියෙන්නේ. එතකොට මෙන්න මේ වංගුව තියෙන්නේ මෙන්න මේ පැත්තේ. මෙන්න මෙහෙම වංගුවක් තමයි තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ මේ වගේ වංගුවක්. එතකොට මේ පැත්තට තමයි වංගුව තියෙන්නේ. ඒ කියන්නේ වම් පැත්තට තමයි වංගුව තියෙන්නේ. උත්තරවලට කියලා බැලුවොත් වම් පැත්තට වලමිට වංගුව ඉතිරි වෙන්නේ. මොකද ඉදිරියෙන් කියලා කැලලක් එන්නත් ඕනේ මේක කළු පාට වසුමේ කහ පාට වසුමේ කළු පාටින් තියෙන හින්දා. ඒ කියන්නේ අතුරු ඇඟිලි සංඥාව. අපි ඊළඟට යත්තන් 9 වෙනි ප්‍රශ්න ගියොත් එimhe මේ ප්‍රශ්නෙම තිබ්බත් පේපර් 1 එකේ හරි 2 එකේ හරි මේකේ කියන්නේත් මේ කාර් එකක් තියෙනවා බයික් එකක් තියෙනවා මේක කපලා තියෙනවා මේක අනිවාර්යෙන් තහනම් සංඥාවක් එතකොට මේ කපලා තියෙන තහනම් සංඥාවක්. ඒතර මේකෙන් කියලා කියන්නේ සියලුම වාහන සඳහා මාර්ගය වසායද කියන එක. දැන් මේකේ කාර් එකයි බයික් එකේ තියෙන්නේ. එතකොට අනිත් වාහන නැහැ නේ කියන්න පුළුවන්. මේ අනිත් වාහන ඔක්කොම දාන්න බෑනේ. ඒකෙන් තමයි මේකේ කාර් එකයි බයික් එකෙන් දෙකෙන්ම අර ඔක්කොම වාහන නියෝජනය කරලා තියෙන්නේ. එතකොට මේ කාර් බයික් කියලා කියන්නේ මේ වාහන සියලුම වාහන සඳහා මාර්ගය වසායද කියන තමයි 9 උත්තරේ. කියන්නේ 9 මාර්ග සංඥාන් කියන්නේ ඒක. ඒක 9 උත්තරේ ඒක. 10 ටිකත් බලන්න 10 තියෙන්නේ මේක අනිවාර්යෙන් අනතුරු ඇඟිලි සංඥා කියන්නේ මොකක් හරි ඉදිරියෙන් කියලා කැලලක් අනිවාර්යෙන් උත්තරේ පිටිපස්සට එන්න ඕනි. ඒතර මේක අපි බලුවොත් එහෙම මේක නිකන් මෙන්න මෙහි කළු පාට නිකන් ෂඩාස්ත්‍රයක් වගේ ෂඩාස්ත්‍රයක් නෙමෙයි මේක. මොකක් හැඩතලයක්. එතකොට මේක උත්තරේ තමයි නවතිනු කියන එක. කියන්නේ ඉදිරියෙන් නවතිනු කියන තමයි මේකේ උත්තරේ. මේ තියෙන්නේ 10 2. අපි 11 වෙනි ප්‍රශ්නට ගියොත් 11 වෙනි ප්‍රශ්නේ බලන්නකො. දැන් මේ 11 වෙනි ප්‍රශ්නේ මෙන්න මෙහෙම තියෙන්නේ. මේ බලන්න මෙන්න මෙහෙම ඇවිල්ලා මෙහෙම තියෙන්නේ. මෙහෙම තියෙන්නේ. ඒ වුණාට මේ කලින් අපි සංඥාවක් දැක්ක මෙන්න මෙහෙම ඇවිල්ලා මෙන්න මෙහෙම එනවා. මෙන්න මෙහෙම සංඥාවක්. කොහොමද? මෙන්න මේ වගේ සංඥාවක්. ඒ කියන්නේ මෙහෙම මාර්ග දෙකක් මෙහෙම මාර්ග දෙකකින් එනවා. මාර්ග දෙකක් ගියා මේ මාර්ග දෙක එකම වෙනවා. ඒතකොට මේ මෙහෙම එකට වෙනවා කියන්නේ දිත්‍රත මාර්ගයේ අවසානය කියන්නේ. දැන් ඊට මේක නිකන් පාරක් මෙහෙම ඇවිල්ලා මේ මෙහෙම පොඩි වෙලා වගේ ඉස්සරහින් පාර පොඩි වෙලා කියන පාර පටු වෙලා. ඒතකොට මේක අපි කියන්නේ ඉදිරියේ මාර්ගයේ පටවි කියන තමයි මෙන්න මේකෙන් කියන්නේ. හරිද? හරි ඒකත් හරි වෙන 11ට 3. අපි යමු 12ට. 12ට ගියන් පස්සේ බලන්නකො මෙන්න මේ 40 කියලා තියෙනවා. ඊට අමතරව kmph කියලා තියෙනවා. හරිද? km කියන්නේ කිලෝමීටර් කියන එකනේ. ඔයගොල්ලෝ දන්නවා කොහොමද km කියලා කියන්නේ කිලෝමීටර් කියලා කියන්නේ දුරමයින ඒකකය. ph කියලා කියන්නේ per hour කියන එකනේ. පැයට කිලෝමීටර් කියන තමයි කියන්නේ. කියන්නේ පැයට කිලෝමීටර් කියන එක පැයට කිලෝමීටර් කියලා කියන්නේ කිලෝමීටර් කියන තමයි per hour කියන තමයි ඔය ph කියලා කියන්නේ. h කියන්නේ වෙලාමයින එකකයක්. එතකොට පැයට කිලෝමීටර් කියන එක තමයි කියන්නේ පැයට කිලෝමීටර් කොච්චර වේගයෙන් යන්න පුළුවන්ද කියන එක තමයි මේ කියන්නේ මේ මාර්ග සංඥාව. මේක ඇවිල්ලා විධාන සංඥාවක්. එතකොට මේක කියන්නේ මේ සාමාන්‍ය වේගය නෙමෙයි අවම වේගය. ඒ කියන්නේ උපරිම වේගය වේග සීමාව තමයි මේකෙන් මේ කියන්නේ. නගරය තුල නගර සීමාව තුල කියලා කියන්න බෑ. මේක මේ වේග සීමාව ගැන තමයි කියන්නේ. එතකොට මේ උත්තරේ දෙන්නේ 12ට 2. 12ට 2 තමයි උත්තරේ. ඔව් වේග සීමාව තමයි මේකේ උත්තරේ. එතකොට ඒක රේසිම ගන්න පුළුවන් මෙතන මේ වේගයක් ගැන කියන්නේ. ඒක අනිවාර්යෙන් වේග සීමාවක් ගැන තමයි කියන්නේ. 12ට අපි එහෙම ගන්න පුළුවන්. 13ට ගියොත් එහෙම මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ. දැන් මේ සංඥාව ගත්තන් පස්සේ අපි මේ වගේම සංඥා කිහිපයක් කලින් දැක්කා. ඒ කියන්නේ අර උත්තේ දිනවල ඉරට්ටේ දිනවල කතාවක් අපි කතා කරා. ඊට පස්සේ මෙහෙම එකක් විතරක් දිනයක් කතා කරා. දැන් මේක මේ දෙකම තියෙනවා. දෙකම තියෙනවා කියලා කියන්නේ එකක් විතරක් කපලා තිබ්බොත්. කියන්නේ වාහන නැවැත්වීම තහනම් කරලා විතරයි. දෙකම කපලා තිබ්බොත් එහෙම වාහන නැවැත්වීම සහ පැටවීම තහනම් කියන දෙක තමයි එන්නේ. එතකොට මේකේ එන්නේ උත්තරේ. දැන් මේ උත්තර දෙකක් ගත්තම පස්සේ මෙන්න මේ පළවෙනි උත්තරේ දෙවෙනි තුන්වෙනි උත්තරේ දෙකම එක වගේ. ඊළඟට මේ තුන්වෙනි උත්තරේ ඉරට්ටේ කියලා කොටසක් තියෙනවා. ඉරට්ටේ කියලා ගැලලම් මේ කියන්නේ දෙයක් නැහැ. එතකොට මේකේ උත්තරේ තමයි නැවැත්වීම හා පැටවීම තහනම් කියන එක. මේ තියෙන්නේ 1. 13ට 1. ඊට පස්සේ 14ට ගියොත් එහෙම 14 පෙන්වා ඇති රත වාහන මාර්ග සංඥා ලාම්පුවල ඊළඟට දැල්වෙන වර්ණය කුමක්ද? දැන් ඔයගොල්ලෝ බැලුවමට පේනවා මේක මේ රතු පාට මාර්ග සංඥාවක් රතු පාට ලයිට් එකක් තමයි දැල්වලා තියෙන්නේ. එතකොට මේක ඊළඟට අපිට කහ දැල් වෙන්නත් පුළුවන් කොළ දැල් වෙන්න. කහ තමයි දැල් වෙන්නේ මොකද හේතුව රතු දැල්විලා කහ දැල් වෙන්න ඕනේ මොකද හේතුව ඊළඟට සූදානම් වෙන්න කියන්න ඕනි වාහන යන්න කියන වාහන ගමන් කිරීමට සූදානම් වෙන්න කියලා සංඥාවක් දෙන්න ඕනේ. ඒකට රතුත් එක කහ දැල් වෙනවා. ඊළඟට එතකොට කහ තමයි ඊළඟට දැල් වෙන්නේ. මෙතන රතු සහ කහ තමයි දැල් වෙන්නේ. 14ට 1 තමයි උත්තරේ.
14ට එක තමයි උත්තරේ. රතුත් එක්ක කහ දැල් වෙන්න ඕනේ. මොකද හේතුව ඊළඟ කොළ වැටෙන්න යන්නේ. ඒකට යාවන සූදානම් වෙන්න කියලා මේ කියන්න තමයි රතුත් එක්ක කහ දැල් වෙන්නේ. හරි. 15ට ගියොත් එහෙනම් 15 බලන්නකෝ. ඒකත් මේ තහනම් සංඥාවක්. මෙන්න මෙහෙම ඊතලයක් යනවා. මේක නිකන් වාහනයක් වගේ. මේ යන්නේ තනි නිකන් වාහනයක්. දැන් ඔයගොල්ලෝ මේක නිකන් වාහනයක් කියලා සැලකුවොත් එහෙම මේ වාහනයක් ඉදිරියට යනවා. ඉදිරියට යනකොට ඔයාලා මේ පේනවා මෙන්න මේ තව වාහනයක් වගේ එකක් අයිටම් එකක් මෙන්න මෙහෙම ඇවිල්ලා මෙහෙම ඉස්සර කරනවා වගේ. ඒතර මේක මේ කියන්නේ වාහන ඉස්සර කිව්ව තහනම් කරනවා කියන්නේ. මේ තියෙන්නේ 15ට 3 තමයි උත්තරේ. 15ත් හරි. 16 මේ තියෙන තොරතුරු සංඥාව. මේ තියෙන තොරතුරු සංඥාවක්. දැන් මේක ඇවිල්ලා මේ පදිකයක් ඉන්නවා. නිල් පාට පසුබිමේ කහ පාටින් කළු පාටින් ඉන්න මිනිස්සෙක්. ඒතකොට මේක මේ කියන්නේ පදිකේ මාරුණු ස්ථානය. මේක මේ පදිකේ මාරුණු ස්ථානයේ තියෙන ස්ථානය තමයි මේ සංඥාව ගහන්නේ. ඊට පස්සේ අපි ගියොත් එහෙම 17 බලන්නකෝ 17 මේ තියෙන ත්‍රිකෝණයක්. මේ කියන්නේ ප්‍රමුඛතාවයක් ගැන තමයි මේ කියවෙන්නේ. එතකොට නිකන් මාර්ග ඉඩදිනු වගේ අදහස තමයි කියවෙන්නේ. එතකොට මේකේ හරි උත්තරය තමයි ඉදිරියෙන් කියලා කැලලක් එන්න. මොකද කහ පාට පස්සෙ මේ කළු පාටින් තියෙන ඉඳලා අන්තර නැගීමේ සංඥාවක්. එතකොට මේකේ උත්තරය තමයි ඉදිරියෙන් මාර්ග ඉඩදිනු කියන එක. කියන්නේ 17ට එක තමයි උත්තරේ. 18 බලනවා මේ කන්දක් තියෙන්නේ. මේ බලනවා මේ කන්දක් තියෙනවා. කන්දෙන් මේ කෑලි කඩන් වැටෙනවා. ගල් කැබලි කඩන් වැටෙනවා. ඒතකොට මේකේ මේ අනිවාර්යෙන් ඉදිරියෙන් කියලා කැලලක් එන්න ඕනේ. හේතුව කහ පාට පස්සේ මේ කළු පාටින් තියෙන්නේ. ඒ කියන්නේ අපි දන්නවා අන්තර නැගීමේ සංඥාවක් කියලා. එතකොට මේක උත්තරේ අපි ගත්තොත් එහෙම අවදානම් බෑම ඉදිරියෙන් කියන නෙමෙයි උත්තරේ. අවදානම් බෑම ඉදිරියෙන් කියන එක මෙන්න මෙහෙම මෙන්න මෙහෙම එකක් එනවා. ඒ කියන්නේ මෙතන මෙහෙම වාහනයක් තියෙනවා. ඒත් නෑ දැන් මේක මෙහෙම එකක් නෙමෙයිනේ. එතකොට මේක අනිවාර්යයෙන්ම මේ තියෙන්නේ මාර්ග අලුත් වැඩියා කරන ස්ථානය කියන එක නෙමෙයි. මාර්ග අලුත් වැඩියා කරන ස්ථානය කියලා කිව්වොත් නෙම මිනිසෙක් ඉන්න එයා වැඩ කරනවා වගේ රූපයක් තියෙන්නේ. කහපාට වශයෙන් මේ කළු පාටින්. ඒතකොට මේක අනිවාර්යයෙන්ම කළුවර කරන ස්ථාන ඉදිරියෙන් කියලාත් නෙමෙයි එන්නේ. ඒකත් නිකන් ගැලපෙනවා වගේ වුණාට ඒක නෙමෙයි උත්තරේ. එතකොට හරිම උත්තරේ තමයි දෙක. ගල් පර්වත කැබලි වැටෙන ස්ථාන ඉදිරියෙන් කියනවා උත්තරේ. කියන්නේ 18ට දෙක තමයි උත්තරේ. හරි. දැන් 19 ගන්නකො 19ත් නිකන් අරකම වගේ. කියන්නේ 19ත් නිකන් එක වගේ. දැන් බලන්න මෙන්න මෙහෙම ඇවිල්ලා මෙහෙම තිබ්බොත් එහෙම පටු ඉදිරියේ මාර්ගේ පටුයි කියන එක. ඊට පස්සේ බලන්නකො මෙන්න මෙහෙම මාර්ගයක් එනවා. තව මෙහෙම මාර්ගයක් එනවා. මේ මාර්ග දෙකම එකතු වෙනවා. ඒකට ඒකට කියන්නේ දිත්තරත මාර්ගයේ අවසානය කියලා. ඊට පස්සේ දැන් මේක බලන්න මේක අමුතුම හැඩයක් තියෙනවා. මේක නිකන් පාලමක් වගේ. නිකන් මේක නිකන් මෙහෙම ඇවිල්ලා පාලමක් වගේ තමයි තියෙන්නේ. කියන්නේ මෙන්න මෙහෙම එනවා මෙහෙම එනවා මෙහෙම වෙලා මෙහෙම මේ වගේ මේ මේන් රෝඩ් එක මෙහෙම ඇවිල්ලා මෙන්න මෙහෙම එකක් තමයි තියෙන්නේ. දැන් මේ තියෙන්නේ මෙන්න මේ වගේ හැඩයක්. මේ තියෙන්නේ මෙතන මේ තියෙන්නේ මෙන්න මේ වගේ හැඩයක්. ඒකෝට මේක නිකන් පටු පාලමක් වගේ තමයි මෙතන තියෙන්නේ. ඒත් මේකට කියන්නේ පටු පාලම ඉදිරියෙන් කියනවා උත්තරේ. කියන්නේ 19ට 3. හරි විස්තර කියන් පස්සේ විස්තර නිකන් අර මම කලින් කිව්වා වගේ නැවතීම් පැටීම 19 වගේ අදහසක් මේ වගේ සංඥාවක් තමයි මෙතන තියෙන්නේ. ඒ වුණාට මේකේ එක තියෙන්නේ. අපි දන්නවා එක කියන්නේ ඔත්තේ සංඛ්‍යාවක්, දෙක කියන්නේ ඉරට්ටේ සංඛ්‍යාවක්. ඒතර ඔත්තේ ඉරට්ටේ ඔයගොල්ලෝ දන්නේ නැත්නම් ඉරට්ටේ සංඛ්‍යාවක් කියලා කියන්නේ දෙකෙන් බෙදුවොත් ඉතුරු නැතුව බෙදෙන සංඛ්‍යාව. ඔත්තේ සංඛ්‍යාව කියලා කියන්නේ දෙකෙන් බෙදුවොත් ඉතුරු නැතුව බෙදෙන්නේ නැති සංඛ්‍යාව. කියන්නේ ඉරට්ටේ සංඛ්‍යාවක් නොවන හැම සංඛ්‍යාවක්ම ඔත්තේ සංඛ්‍යාවක් තමයි. එතකොට මේකේ එක තියෙන්නේ එක කපලා තියෙනවා. ඒතර මේකේ කියන්නේ අනිවාර්යෙන් අපිට ඉරට්ටේ දෙක කවලා අයින් කරන්න පුළුවන් උත්තර දෙක මේ දෙක තුන උත්තර දෙක අපිට ගන්න පුළුවන් අනිවාර්යෙන්ම. ඒ කියන්නේ ලේසියෙන්ම ගන්න පුළුවන් ඒ උත්තර දෙක. දන්නේ නැති එකෙන් නම් එහෙම ගන්නත් පුළුවන්. ඒතකොට මෙතන බැලුවොත් දැන් ඔත්තේ දිනවල වාහන නැවැත්වීම 19, ඔත්තේ දිනවල වාහන ඇතුළීම 19. ඇතුළීම 19 කියලා කතාවක් නෑනේ මෙතන. දැන් දින වාහන නැවැත්වීම 19 කියන. ඒතකොට ඔත්තේ දිනවල වාහන නැවැත්වීම 19 කියනවා මේකේ උත්තරේ. හරි. එතකොට අපි සංඥා ප්‍රශ්න 20ක් දැනට කතා කරලා ඉවරයි. ඊළඟට අපිට තියෙන්නේ වගන්ති ප්‍රශ්න 20 සහ බලබහන ප්‍රශ්න 5. එතකොට ප්‍රශ්න 25ක් අපිට කතා කරන්න තියෙනවා. අපි යමු 21ට. 21 මොකද්ද බලන්න කියන්නේ? රාත්‍රී කාලේදී ඔබ වාහනේ සෑම විටම නතර කළ යුත්තේ. ඔයා දැන් රැය යනකොට වාහනේ ඔයාගෙන් අහන්නේ දැන් මේ ඔයා වාහනේ යනකොට ඔයා දැන් වාහනේ නතර කරන්නේ කොහොමද කියලා. රැය යනවා නම් ඔයාට හදිසියක් වෙලා වාහනේ නතර කරනවා නම් ඔයා කොහොමද නතර කරන්නේ කියලා තමයි මේකෙන් අහන්නේ. එතකොට ඔයා සාමාන්‍ය වාහන නතර කරන්න ඕනි මාර්ගයේ වාහන ගමන් කරන දිශාවට මුල්ලා. ඒ කියන්නේ ඔයාගේ පිටිපස්සේ බ්‍රේක් ලයිට් එක දෙනවා ටේල් ලයිට් එකක්. ඒ ලයිට් එක රැයට වෙන වාහනයක ලයිට් එකක් වැටුනන් පස්සේ දිලිසෙනවා. එතකොට පහසුවෙන්ම පිටිපස්සෙන් එන වාහනේට අඳුර ගන්න පුළුවන් ඉදිරියෙන් වාහනයක් තියෙනවා. ඒකින්ද මේ කියලා අපිට පිටිපස්සෙන් එන වාහනේට ඉතාමත් ලේසියෙන් අඳුර ගන්න පුළුවන්. එතකොට එහෙම තමයි වාහනයක් සාමාන්‍ය නතර කරන්න කියලා මේ බලමු උත්තර 4. රද වාහන ගමනාගමනයේ ප්‍රතිවිරුද්ධ දිශාවට මුල්ලා. ඒ කියන්නේ ඉදිරියට වාහන යනවා නම් වාහන නතර ගන්නේ පිටිපස්සට. ඒ කියන්නේ පිටිපස්ස දිශාවට. ඒ කියන්නේ ඉදිරියට යන වාහන ඉදිරියට යනවා නම් ඒ වාහන ප්‍රතිවිරුද්ධ දිශාවට තමයි නතර කරන්නේ. ඒක වෙන්න බෑනේ. එතකොට ඒකේ වැරදි. දෙක ගත්තොත් එimhe රථ වාහන තදපදයේ අධික දිශාවට මුල්ලා. එක් කොමත් වැරදි.
රථ වාහන තදබදිය අවම දිශාවට මුල්ලා නෑ ඒක ගැලපෙන්නේ නෑ උතුම් උත්තරේ. හරිම උත්තරය තමයි 4. රථ වාහන ගමනාගමනයේ ඇති දිශාවට මුල්ලා. කියන්නේ අර වාහන ගමන් කරන දිශාවට මුල්ලා තමයි නතර කරන්නේ. 22. වාහනය නතර කර තැබිය හැකි ස්ථානයක් වන්නේ පාගමනින් මාරුණ ස්ථානයක දඟර ප්‍රදේශය හෝ ඉරිසිට මීටර් 15ක සීමාවෙන් පිටත ඒ කියන්නේ නිකන් කහපාට මේ දඟර ප්‍රදේශයේ ඒක නතර කරන්න බෑ. බස් නැවතුමක සිට මීටර 20ක සීමාවෙන් පිටතය. උත්තරේ වෙන්නේ 2 22ට 2 තමයි උත්තරේ. බස් නැවතුමක සිට මීටර 20ක සීමාවෙන් පිටතය. 23. ඔබට පයින් ඔබට වම් පසින් වාහනේ පසු කර යා හැක්කේ. වම් පසින් සාමාන්‍ය වාහන ඉස්සර ගන්න බෑ. දකුණු පැත්තෙන් අනිවාර්යෙන් ඉස්සර ගන්න ඕනි. එතකොට පාරේ වාහනේ යන්න ඕනේ අනිවාර්යෙන් වම් පැත්තෙන්. දකුණු පැත්තට අනිවාර්යෙන් වාහනේ ගන්නවා නම් අනිවාර්යෙන්ම කන්නඩි බලන්න ඕනි. පිටිපස්සෙන් වාහනේ යනවා කියලා සැලකිලිමත් කරලා වාහනේ ගන්න. එතකොට ඔයගොල්ලන්ට එක අවස්ථාවක් එනවා වම් පසින් වාහනේ ඉස්සර ගන්න. ඒ තමයි ඉස්සරහින් යන වාහනේ වම් පැත්තට දකුණු පැත්තට හරවනවා කියලා සංඥා දාලා පාරේ මැදට ගත්තන් පස්සේ තමයි මේ ඔයගොල්ලෝ හරවන්න පුළුවන්. ඒක උත්තර අපි බලමු 23ට උත්තරේ ඔබ ඉදිරියෙන් ධාවනය කරන වාහනේ තා අඩු එකකින් ධාවනය කරන අවස්ථාවේ බෑ. කොහොමත්ම ඉස්සර ගන්න බෑ වම් පැත්තෙන්. දකුණු පැත්තෙන් ඕනනම් ඉස්සර කරලා යන්න පුළුවන්. බාධාවක් නැත්තම්. ඔබ ඉදිරියෙන් ධාවනය වන වාහනේ දකුණට හරවන බව සංඥා කර ඇති අවස්ථාවකදී. ඔව්. ඉදිරියෙන් යන වාහනේ ධාවනය වන වාහනේ දකුණට හරවන බවට සංඥා දක්වා ඇති අවස්ථාවකදී පුළුවන්. එතකොට ඒක තමයි උත්තරේ 23ට 2. 24ට ගියොත් ඔබගේ වාහනය මාර්ගයේ අන්තරවකට භාජනය වුවහොත් අන්තරවටපත් වාහනේ කඩන මාර්ගය ඉවත් කර පොලිසියට වාර්තා කළ යුතුය. හැකි විගස වාහනයේ මාර්ගයේ විතරගෙන එහි කාර්මික දෝෂ තිබේදයි පරීක්ෂා කළ යුතුය. 1 2 2ම වැරදි. අන්තරවටපත් වාහන පොලිස් නිලධාරී පැමිණිතර ඉවත් නොකළ යුතුය. 3ත් එච්චර ගැලපෙන්නේ නැහැ. 7ට ගියොත් එහෙම වාහනේ පිහිටීම මාර්ගය මත සලකුණු කර අනතුරටපත් පුද්ගලයන් රැගෙන යාම සඳහා ඔබට එම වාහනේ පාවිච්චි කළ හැක. උත්තර 4ම නිකන් ගැලපෙන්නේ නැහැ වගේ. අපි 24ට උත්තරේ 1 24ට උත්තරේ 1 වෙන්නේ අනතුරටපත් වාහනය කඩිනමින් මාර්ගයෙන් ඉවත් කර පොලිසියට වාර්තා කළ යුතුයි කියනවා උත්තරේ. ඒ ඉවත් කරනකොට වාහනේ තිබ්බ විදිය අපිට පාර යන්න ගන්න පුළුවන් නම් එහෙම තමයි සාමාන්‍ය වාහන ඉවත් කරන්නේ. ඒකට ඉවත් කරන්න පුළුවන් නම් ඉවත් කරන්නේ. අන්තරපත් වාහනේ කඩනමින් මාර්ගය ඉවත් කර පොලිසියට වාර්තා කළ යුතුයි කියනවා. මෙතන උත්තර 4න් ගැලපෙන උත්තරේ. 25ට ගියොත් එහෙම 25 මත්පැන් හෝ මඩ්‍රවය භාවිත කර ඇති විටකදී. අන්තරක් වළක්වා ගැනීමට ගත වන කාලය වැඩි. මොකද මේ ඔයගොල්ලෝ අන්තරක් වළක්වා ගන්න ගද්දී යන කාලය වැඩි. ඒගොල්ලොන්ට මත්පැන් මඩ්‍රවය පාවිච්චි කරලා තියෙනකොට. ඒතකොට මේ තියෙන්නේ 25ට තමයි උත්තරේ. 26ට ගියොත් රථ වාහන නීති පිළිබඳව විට ප්‍රමුඛත්වයේ දිය යුතු නිවැරදිම ආකාරය වනුයේ. මේ ප්‍රශ්න නම් පේපර් 2 එකේ තිබ්බා. ඔයගොල්ලෝ පේපර් 2 එක බලන්න අනිවාර්යෙන් පේපර් 1, පේපර් 2, පේපර් 3, පේපර් 4 කියන පේපර්ස් හතරම ඩිස්කෂන් එක බලන්න. පේපර්ස් ටික හරියට බලන්න. බලලා එක්සෑම් එකට යන්න. අපේ YouTube channel එකේ තියෙනවා අමතර වීඩියෝස් ඔයගොල්ලන්ට ඕන නම් ඒ කියන්නේ අපේ තැනට කරලා දිනවා. මාර්ග සංඥා වල වීඩියෝස් ඒ කියන්නේ අනුතුරු ඇඟීමේ සංඥා කියන්නේ මොනවද? ඒ අනුතුරු ඇඟීමේ සංඥා ඔක්කොම මෙතන තියෙනවා. මේ වීඩියෝස් වල රූපත් එක්ක රූප වැටෙනවා. අදාළ ඒ රූපයට අදාළ විස්තරය වැටෙනවා. ඔයගොල්ලෝ එතනින් බලා ගන්න පුළුවන්. ඊට අමතරව ඕන අපේ quiz exam එකක් තියෙනවා. එතනින් බලා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ මොකක් හරි මේ සම්බන්ධ ගැටලුවක් තියෙනවා. අපේ phone numbers තියෙනවා. ඒවට දාලා message කරලා අහන්න පුළුවන්. හරි 26ක් ඉවරයි. 26 වෙනි ප්‍රශ්නට අපි ගියොත් එම ආහනේ රතවන නීති පිළිබඳව විටදී ප්‍රමුඛත්වයේ දිය යුතු නිවැරදි ආකාරය වන්නේ කියලා. ඒකට අනිවාර්යයෙන්ම පොලිස් නිලධාරියාගේ වසරදා මුලින්ම වර්ධනය වෙන්න ඕනේ. ඊට පස්සේ ආලෝක සංඥා, මාර්ග සංඥා, මාර්ගයේ මත පිහිටුන සංඥා කියන එක තමයි ඊළඟට උත්තරේ එන්නේ. ඒතර 26 උත්තරේ 3. 24 ගියොත් එම ජර්නණය වන ප්‍රධාන ලාම්පු වලින් හැඟවෙන්නේ. ඒ කියන්නේ නිවෙන දැල්වෙන ලාම්පු වලින්. ඒ කියන්නේ නිවෙන දැල්වෙන කියලා කියන්නේ ඒ කියන්නේ හෙඩ් ඩිම් කියලා ඒගොල්ලෝ හිට් කරලා ඩිම් කරනවා වගේ අදහසක් තමයි එතන කියවෙන්නේ. එතකොට ඔයගේ උත්තරේ වෙන්නේ 27ට. 24 උත්තරේ දෙක ඔබ පෙරවෙන භවයේ කියන උත්තරේ ජර්නණය වන ප්‍රධාන ලාම්පු වලින් හැඟවෙන්නේ කියන එකට. 28ට ගියොත් ඔබ වෙනත් වාහනයක් ඉස්සර නොකළ යුත්තේ. ඇත්තටම ඉස්සර වාහනයක් ඉස්සර කරනකොට ඔයගොල්ලෝ අනිවාර්යෙන් මාර්ගය මත කඩිරි සලකුණක් ඇති තැන්වලදී ඉස්සර කරන්න පුළුවන්. කඩිරක් කියන්නේ මාරේ මැද තියෙන ඉර කඩිරක් තමයි සුදු කඩිරක් තමයි තියෙන්නේ. තනි අකණ්ඩ රේඛාවක් තිබ්බොත් ඉස්සර ගන්න බෑ සුදු. ඩබල් ඉරක් තිබ්බොත් ඉස්සර ගන්න බෑ. ඒකට උසාවියක ඉදිරියේදී ප්‍රශ්නයක් නැහැ ඉස්සර ගන්න අවස්ථාවක් තියෙනවා ඉස්සර ගන්න පුළුවන්. ඒ කියන්නේ මාර්ගයේ මත කිසිම තනි ඉරක් එහෙම තිබ්බොත් එහෙම ඉස්සර ගන්න බෑ. එහෙම මාර්ග සංඥාවකින්
ගැටලුවක් නැත්නම් ඒ කියන්නේ බාධාවක් නැත්නම් ඉස්සර ගන්න පුළුවන්. ඒ වුණාට අවදානම් වංගුවකදී ඉස්සර ගන්න බෑ. ඒ කියන්නේ අවදානම් වංගුවකදී ඉස්සර ගන්න එපා කියලා කියන්නේ ඉදිරියෙන් එන වාහනේ ඔයගොල්ලෝ පේන්නේ නැහැ. ඒ වගේ අර කඳු මුදුනකදී ඉස්සර ගන්න බෑ. ඒ කියන්නේ ඉදිරියෙන් වාහනයක් එනවා නම් ඒ වාහනය පේන්නේ නැති තැන් වලදී අපිට ඉස්සර ගන්න බෑ. ඒකට අර ඒ වගේ තැන් වල ඉස්සර ගන්න බෑ. ඒක 28 4 තමයි උත්තරේ. 29. අධිවේගී මාර්ගය පරිහරණය සඳහා තහනම් කර නොමැති වන්නේ. අධිවේගී මාර්ගයක් කියන්නේ හයිවේ එකක්. හයිවේ එකේ යන්න තහනම් කරලා නැත්තේ ලොරි සඳහා විතරයි. මෝටර් සයිකල් යන්නත් බෑ, ට්‍රේවිල් යන්නත් බෑ, ඉඩම් වාහන යන්නත් බෑ. ඉඩම් වාහන කියලා කියන්නේ ලොරි, ට්‍රැක්ටර් ඒ වගේ තමයි ඉඩම් වාහන කියලා කියන්නේ. හාර්වෙස්ටර් ඒවා තමයි ඉඩම් වාහන කියන්නේ. ඉඩම් වාහනට යන්නත් බෑ. 30ට යන ඔබ වාහනය පසු කර යාමට අදහස් කරන්නේ නම් ගත යුතු පළවෙනි ක්‍රියාමාර්ගය කුමක්ද? ඔව් මුලින්ම නිරීක්ෂණය කරන්න ඕනේ. නිරීක්ෂණය කළා තමයි ඔයා තීරණයට එළවෙන්නේ. ඒතකොට 30ට උත්තරේ 4. 31. මෙම ඇති පොලිස් නිලධාරියාගේ විධානය කුමක්ද? නවතුණු කියන තමයි මේකේ විධානය. නවතුණු කියන සංඥාව තමයි මේ පොලිස් නිලධාරියා කියන්නේ. 32. වාහනයක් නතර කිරීමේදී නැවැත්වීම දුර ලෙස හඳුන්වන වන්නේ. ඒ කියන්නේ වාහනය නතර කරනකොට නැවැත්වීමේ දුර කියලා කියන්නේ මොකක්ද තමයි අහන්නේ. 32ට උත්තරේ 32ට උත්තරේ 2. සිතීමේ දුරෙහි සහ තිරින් යෙදීමේ දුරෙහි එකතු තමයි නැවැත්වීමේ දුර කියලා කියන්නේ. 33ට ගියොත් එහෙම මාර්ගවල සලකුණු කර ඇති මෙම මාර්ග සලකුණෙන් දැක්වෙන්නේ. වාහන නවතා තැබීම, තහනම් කිරීම හෝ සීමා කිරීම දැක්වන රියා මාර්ගය අයින සති සලකුණයි. ඔව්. එක තමයි උත්තරේ. 33ට එක තමයි උත්තරේ. මේක මේ මාර්ග සංඥාවේ වම් පැත්තෙන් තියෙන තනි ඉර තමයි මේ මොකද්ද කියලා අහන්නේ. ඔයගොල්ලෝ පේනවා මාර්ගය ඔයගොල්ලෝ යනකොට වම් පැත්තෙන් තනි ඉරක් තියෙනවා. ඒක තමයි මේ ඉර. ඒකට මේක උත්තරේ තමයි 1. 33ට 1. 34ට බැලුවොත් එම් වටරමක මූලික නීතිය වන්නේ ඔබට වමින් හෝ දාසන්නව පැමිණෙන රථ වාහනවලට ඉදිරිය යුතුය. නෑ දකුණු නීතිය තමයි අනිවාර්ය වටරමක නීතිය වෙන්නේ. ඔබට වමින් හෝ ආසන්නව දකුණින් පැමිණෙන රථ වාහනවලට ඉදිරිය යුතුය. වැරදි. ඔබට දකුණින් පැමිණෙන රථ වාහනවලට ඉදිරිය යුතුය. 34ට උත්තරේ අනිවාර්යයෙන්ම ඔබට දකුණින් පැමිණෙන වාහනවලට ඉදිරිය යුතුය කියන උත්තරේ 34ට 3. 35 මාර්ගය මත හරස් 4ට සලකුණු කර ඇති මෙම සලකුණෙන් අදහස් වන්නේ 35 මේ සංඥාව ඔයගොල්ලන්ට 35 මේ සංඥාව තියෙන අපිට කියවෙන්නේ රතවන සංඥා ආලෝක සංඥා හෝ පොලිසියෙන් පාලනය වන මාර්ගයේ බෙදී යන ස්ථානයේ විවරණ නැවතුම් රේඛාව. ඒ කියන්නේ මාර්ගයේ බෙදී යන තැනකදී ඔයගොල්ලෝ වාහනේ ගෙනවා නම් ඒ ඔයගොල්ලෝ නවතින්න කියලා කියන සංඥාව දෙන මේ සලකුණක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඔය දින නිකන් පාරක් වගේ හැඩයක් තියෙන්නේ. ඒ පාරේ ඔයගොල්ලෝම වගේ හැඩයක් බලා ගන්න පුළුවන්. ඒකෙන් කියන්නේ ඔයගොල්ලෝ රථවාහන ආලෝක සංඥා හෝ පොලිසියෙන් පාලනය වන මාර්ගයේ බෙදී යන ස්ථානයක පිහිටවන නැවතුම් රේඛාවක්. කියන්නේ මන්සන්දියකදී වගේ තියෙන රේඛාවක් මේ නැවතුම් රේඛාවක් ගැන තමයි කියන්නේ. මන්සන්දි කොටුවක්. 36 වෙනි ප්‍රශ්න ගත්තොත් එම ඒකට 35 උත්තරේ 1. 36 වෙනි ප්‍රශ්නෙට ගියොත් එම මන්සන්දි කොටුවක් සලකුණු කර ඇති ස්ථානයකදී මන්සන්දි කොටුවක් සලකුණු කර ඇති ස්ථානයකදී මන්සන්දි කොටුවක් කියන්නේ හතරමං හන්දියක මැද තියෙන කොටුවක් කහ පාටින් තියෙන කහ පාට කොටුවක් එක. එතකොට දකුණට හැරවීමේදී හැර පිටවීමේ හැටි මාර්ගය අවහිර නම් මන්සන්දි කොටුවට ඇතුළු නොවිය යුතුය. ඔව්. එක තමයි උත්තරේ. සාමාන්‍ය මන්සන්දියේ නීති තමයි දකුණට හරවන මාර්ගය හැර. ඒ කියන්නේ දකුණට යනවා යන්න පුළුවන්. අනිත් මාර්ගය අනිත් පැත්තට යනවා නම් ඔයා ඒ පිටවන මේ මන්සන්දි කොටුවෙන් පිටවන මාර්ගය අවහිර නම් අර මන්සන්දි කොටුවට ඇතුළු වෙන්න බෑ. ඔයා දකුණට හරවන කෙනෙක් නම් ඔයාලට මන්සන්දි කොටුවට යන්න පුළුවන්. ඒක තමයි උත්තරේ 36ට 1. 37 තියෙනවා මෙන්න මේ වගේ සලකුණක්. ඒවට මෙතන මෙන්න මේ ඩබල් එකක් තියෙනවා. මේකෙම මෙන්න ඉරි දෙකක් තියෙනවා. අපි බලමු මොකද්ද ඒ කියලා. එතකොට 37ට ගියොත් එimhe 37 අනිවාර්යෙන්ම මේකේ උත්තරේ තමයි